හෙලෝ අද මම ආවා හෙලෝ කොහොමද ඔයාලට welcome back to my YouTube channel. අද හරියටම පෙබරවාරි 16 වෙනි සිකුරාදා. ඉතින් මට කොට දවසකින් ඔයාලත් එක්ක වීඩියෝ එකක් ෂෙයා කරගන්න බැරි වුණා. ඔන්න ඉතින් මං අද ආවා පොඩි ගමනක්. ඉතින් මේ ඩේට් එක ගැන ඔයාලත් එක්ක වීඩියෝ එකකින් ෂෙයා කරගන්නවා කියලා මං හිතුවා. ගෙස් කරන්න බලන්න මං අද මේ ඇවිත් ඉන්නේ කොහෙද? ඔව් එයා හරි. මං අද මේ ඇවිත් ඉන්නේ අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟට. අපිට හිතට දුකක් දැන්නාම ඔළුවට පීඩනයක් දැන්නාම අපි බලන්නේ මොනවා හරි කරලා ඒ ස්ට්‍රෙස් ගතියෙන් ඒ පීඩන මිදෙන්න. ඉතින් මගේ හිතට දුකක් දැන්නාම මගේ හිත නිදහස් කරගන්න මම එන්නේ මෙතනට. මෙතනට ආවහම හිතේ තියෙන අර ප්‍රශ්න හැමදේම අමතක වෙලා හිත පුදුම විදිහට සැහැල්ලු වෙනවා. කොහොම හරි මං එද්දි උදේ 9ට විතර තියෙන්නේ නැති. කිරි ආහාරත් හදන් ඇවිල්ලා ගෙදරින්ම මලුත් කඩන් ඇවිල්ලා ඒව පූජා කරලා මං ටිකක් බොමලු ඉඳගෙන හිටියා. අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ කියන්නේ බෞද්ධ අපිට ගොඩාක් පූජනීය ස්ථානයක්නේ. ඉතින් ඒ වගේ තැනක මේ වගේ තනියම නිස්කලංකව ඉඳගෙන ඉද්දි හිතට පුදුම නිදහසක් දැනෙනවා. ඒ කියන්නේ අපේ හිතේ තියෙන ප්‍රශ්න, ඔළුවේ තියෙන පීඩනේ, මේ මොන ප්‍රශ්නක හිටියත් ඒ වගේ නිස්කලංකව ඉඳගෙන ඉද්දි අර හිතේ තියෙන හැම දෙයක්ම අමතක වෙලා මනසට පුදුමාකාර සැහැල්ලුවක් දැනෙනවා. පැය එකමාරක් දෙකක් විතර බොමලුවේ ඉඳලා මට තව වැඩ වගේක් කරගන්න තියෙන නිසා මං එතනින් පිටත් වුණා. මං ඊළඟට ආවේ ප්‍රින්ට් හවුස් එකට. මගේ පොඩි වැඩ වගේක් කරගන්න තිබ්බ නිසා එතනට වෙලා මට සෑහෙන වෙලාවක් ඉන්න වුණා. මේ දවල් 12ට විතර. ඒ වෙලාවේ අවුවත් හරිම රස්නෙයි, බඩගිනි, ඉදිමතයි. ඉතින් ඒ වෙලාවේ සෙනගත් ගොඩක් වැඩි. ඉතින් කොහොම හරි මට ඉන්න උන ගොඩක් වෙලා. කරන්න දෙයක් නැහැ නේ. ඉතින් මං කරගන්න ආපු වැඩ ටික මට කරගන්න වෙනවා. ඒ නිසා කොච්චර වෙලා ගියත් මට එතන ඉන්න උන. පේනවනේ මොන්නේ හැටි. මට දැන් මොනවටත් වඩා හොඳටම බඩගිනි. ඒත් ඉතින් කන්න කලින් මට කරගන්න තව වැඩ ටිකක් තියෙනවා. ඒ ටිකත් කරගෙනම තමයි අද නම් කන්න යන්න වෙන්නේ. ඊළඟට මං ආවේ අනුරාධපුර සෙන්ට්‍රල් එකට. ඉතින් බලන්නකෝ මං මොකටද ආවේ කියලා. සෙන්ට්‍රල් එකේ ග්‍රවුන්ඩ් එකට තමයි මම අද ආවේ. කොහොම හරි ආවේ අයියලා කීප දෙනෙක් එක්කයි. මම ක්ලාස් කියපු එලෙවල් ක්ලාස් කියපු සර් එක්කයි තමයි ආවේ. ඒ වගේම අපි ආවේ ඩ්‍රෝන් කැමරාවක් අරන් මේකේ පොඩි වීඩියෝ ෂොට්ස් වගේක් ගන්න. මේක ඉන්ටර්නැෂනල් ග්‍රවුන්ඩ් එකක්. ඉතින් මේකේ ඕපනින් එක තියෙනවා
මේ මාසේ කියන්නේ පෙබරවාරි 21 වෙනිදා. ඉතින් ඒකට ඕන කරන වීඩියෝ ෂොට්ස් එකක් ගන්න තමයි අපි ආවේ. ඔන්න ඉතින් දැන් නම් හොඳටම බඩගිනි. ඊට පස්සේ ආවා මං කන්න. සමහර ගෑන් ළමයි ඉන්නවා තනියම තමන්ගේ වැඩ තනියම ඇවිදලා කරගන්න බයයි. සමාජයට බයයි. හැබැයි එයාලා ඒක කරන්න ආසයි. ඒ බය තියෙන්නේ පළවෙනි පාර විතරයි. මම නම් කියන්නේ තමන් ගැන කොන්ෆිඩන්ට් එකක් තියාගෙන අපි මේ දේවල් කරන්න ඕනේ. සමාජයට බය වෙලා හිටියොත් හැමදාම අපිට ඒ බයෙම තමයි ඉන්න වෙන්නේ. කවදාවත් අපිට නිදහසක් වෙන්නේ නැහැ. හැම වෙලේම හිර වෙලා වගේ කියන හැඟීම විතරයි අපිට දැනෙන්නේ. ඇත්ත. ඔයාලා හිතන දේ මම දන්නවා. ගෑන් ළමයෙක්ට පිරිමි ළමයෙක්ට වඩා සමාජයෙන් ඉල්ලගෙන බලපෑම වැඩි. තනියම ගමනක් ගියත් සමාජයෙන් එක දේවල් කියනවා. තමන් ආස විදියට හිටියත් එක දේවල් කියනවා. තමන් ආස කෑමක් කෑවත්, තමන් ආස විදියේ ඇඳුමක් ඇඳත් සමාජයෙන් අපිට ගෑන් ළමයෙක්ට එක විදිහේ කතා අහන්න හම්බෙනවා. හැබැයි ඒ කියලා අපි සමාජයට බය වෙලා හිටියොත් අපිට කවදාවත් නිදහසේ අපිට සතුටින් ඉන්න හම්බෙන්නේ නැහැ. අපේ ජීවිතේ තියෙන විඳින්න. ඒක අපේ ජීවිතේ. අපි කාටවත් ඕන විදිහට ජීවත් වෙන වැඩක් නැහැනේ. ඉතින් අපි ජීවත් වෙන්නේ අපි ආස, අපි කැමති විදියට. ඒ හින්දා කියන කට්ටියට ඕන දෙයක් කියන්න කියලා අපි කරන්නේ හරි දේ නම් ඒ දේ අපි කරන දේ හරි දේ වෙන්නත් ඕනේ. අපි කරන්නේ හරි දේ නම් අපේ සතුට තියෙන එතන නම් අපි ඒක කරන්න ඕනේ. අපි කාටවත් බය වෙලා ඉඳලා වැඩක් නැහැ. ඔන්න ඉතින් කාලා ඉවර වෙලා මගේ ඩෙසර්ට් එක ඕඩර් කරා. මම ඉතින් කොහෙ ගියත් මගේ ඩෙසර්ට් එක විදිහට ඕඩර් කරන්නේ වටලප්පන්. මම ආසම දෙයක් තමයි වටලප්පන් කියන්නේ. මම කාලා ඉවරලා ආවා පිලෝ කේසස් වගේ තිබ්බා ටී ටික ගන්න. ඒ ටිකත් අරගෙන ඉවරලා මම ගෙදර යන්න පිටත් වුණා. ඉතින් අද vlog එක මෙතන ඉවර කරනවා. ආයෙමත් දවසක හම්බෙමු. Goodbye.